තමයි පාලම තට්ටුව. මෙතනින් තමයි අපිට එළියට යන්න වෙන්නේ. බැරි වෙලාවත් වුණොත් මාස 3ක්වත් වැටෙනවා. අයියෝ. දැන් ඉතින් අපි මොකද කරන්නේ? මොකද ලිෆ්ට් එකක් ඕනේ දැන්. වින්සන් අංකල්. කට්ටිය මෙතන යමුද? ස්කුබී ඔයාවම නැගලා ඉන්නකොට මට මතක් වුණා පුංචි කාලේ අපි ලුණු ගියපු හැටි. ආපෝ අර අම්මට ආයෙත් දෙනවා. මලලසේ කරයි දැන් ඉතින් කොහටද යන්නේ? ඔය දැන් කරන්නේ. දැන් කරන්න තියෙන එකම දෙයයි වෙලාව නාස්ති කරන එක. ඉර උදා වෙනකන් එයාලව නවත්ත ගන්න බලමු. අන්න හරි භූතයන්ගේ බලේ නැතිනොල ඉරව් වැටෙනකොට දැන් නම් වෙලාව හරි අපි කොහොම එයාලව නවත්ත ගන්න බලමු නේද? ඇති යන්තම් කොහොම හරගන්නව ඔක? දැන් මම උඹලමයි පෙට්ටකමයි දෙකම විනාශ කරලා දානවා. මොනවද කියන්න තියනවද? ඇත්තටම කියන්න දෙයක් නම් තියෙනවා. අපි කැමති ඒක ගීතයක් ආකාරයෙන් ඉදිරිපත් කරන්න. ඔන්න එන කට්ටියව ලෑස්ති වෙන්න මං කියන විදියට ස්වරවල පිහිටලා හරියට කියන්න ඕනේ. එහෙනම් 1 2 3 4 Good night goodies, good night goodies, good night goodies. It's time to say goodbye. Good night rebels, good night mummies, good night bitches. It's time to say එකයි ඔන්න දැන් හරි. මොනවා? ඉර පායනවා? දෙයනේ අපි ඉවරයි. මට මේ හිරු කිරණ හරිම අගුණයි. දැන් ඉතින් සනීපෙට නිදා ගන්න. මේ වගේ විස බීජ තියෙන ඒවා අතින්වත් අල්ලන්න හොඳ නෑ. දැන් නම් ඉතින් කරදරේ ඉවරයි. ඇති යාන්තම් එයින් බේරිච්ච එක හිරු කිරණින් සියලු නපුරු බලවේග විනාශ වුණා. මේ සුබ උදෑසන මම ඔබට තෑග්ගක් දෙන්නයි කල්පනා කළේ. බොහොම ස්තුතියි සිලිම්බිලින්. දැන් ඉතින් පරණ කෝන්තර අමතක කළා දාමු. පරණ කෝන්තර කියලා කිව්වේ මොකද්ද? මේකයි අපි කට්ටියම අර පහලට වැටුණු වෙලාවේ මගේ අතින් පළඟුවට පුංචි කරදරයක් වුණා. සිලිම්බිලින් මං ඔයාට කී පාරක් කියලා තියෙනවද? ඒක ඇත්ත. මාත් කී පාරක් නම් මේ පළඟුව බේරගන්න උත්සාහ කළාද? ඒත් බැරි වුණානේ. බය වෙන්න එපා. මායි ස්කූබී ගිහලා මේක රිපෙයාර් කරන් එන්න මේ දැම්ම. රිපෙයාර් කරන තැනට සෑහෙන දුරක් යන්න තියෙනවනේ. මන් දන්නවා විල්සන්. අපි වාගේ මැජික් පලස ටිකකට ගත්තට කමක් නෑ නේද? අපෝ කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාලා මොනවා මගේ මැජික් පලස පොඩක් කොහොම ඉන්නවා? පොඩක් ඉන්නවා. සුබ ගමන් කිව්වා එහෙනම්. සිලිම්බිලින් මේනවා. සිලිම්බිලින් මේනවා. සිලිම්බිලින්. ගිහින් එන්න පස්සේ හමු වෙමු. පස්සේ අපේව ස්කූබීඩෝ බේඩෝ.